ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායම 2022 වසරේ කොරියානු අනිවාර්ය හමුදා සේවයට බැඳුණා. ඉතින් BTS ෆෑන්ස්ලා බලාපොරොත්තු වෙන හිටියා මෙයාලා මේ අවුරුද්දේ බෑන්ඩ් එකක් විදිහට එකතු වෙලා දිගටම වැඩ කටයුතු කරගෙන යයි කියලා. හැබැයි ඒක ඇත්තටම එහෙම වෙයිද? ෆෑන්ස්ලාට ඒ ගැන බලාපොරොත්තු තියාගන්න අමාරු වෙන හේතුව දැනගන්න මේ වීඩියෝ එක දිගටම බලන්න. දකුණු කොරියාවේ හැම නිරෝගී පිරිමියෙක්ම තමන්ගේ වයස අවුරුදු 30ට පෙර මාස 18ත් 21ත් අතර කාලයක් කොරියානු රජයට හමුදා නිලධාරියෙක් විදිහට සේවය කිරීම කියන්නේ දකුණු කොරියාවේ පිරිමින්ට අනිවාර්ය දෙයක්. ඉතින් දකුණු කොරියානු දේශයට ආඩම්බරයක් ගෙනාව ඇතැම් ක්‍රීඩිකාවන් සහ සම්භාව්‍ය සංගීතඥයන් වගේ අතලොස්සක් වුණු පිරිසකට ඇරෙන්න අනෙක් හැම නිරෝගී පිරිමියෙක්ම අනිවාර්ය හමුදා සේවය තමන්ගේ කාලය සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් හැම දකුණු කොරියානුවෙක්ම වයස අවුරුදු 30ට පෙර අනිවාර්ය හමුදා සේවා කාලය සම්පූර්ණ කිරීම අනිවාර්ය දෙයක් වුණ නිසා BTS කණ්ඩායමේ වැඩිමහල්ම සමාජිකයා වුණ ජින්ට 2022 වර්ෂයේදී අනිවාර්ය හමුදා සේවයට බැඳීම අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඉතින් මම කලින් සඳහන් කරපු විශේෂ වරප්‍රසාදය ලැබලා අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් කරපු පිරිස වගේ කොරියානු රජය විසින් තම රටට විශාල අභිමානයක් ගෙනාව BTS කණ්ඩායමේ සමාජිකයන්වත් මේ විදිහටම නිදහස් කරાવી කියලා මතයක් පැතිරලා තිබුණු වෙලාවක BTS සමාජිකයන් විසින්ම අනිවාර්ය හමුදා සේවයේ යෙදීමට යොමු වෙලා තිබුණා. ඉතින් 2022-23 වසරවල හමුදා සේවයට බැඳුණු BTS සමාජිකයෝ 2024-25 වර්ෂවල තම සේවා කාලය අවසන් කරන්න නියමිත වුණා. ඒ අනුව BTS J-Hope 2024 ඔක්තෝබර් 17 වෙනිදා RM සහ V 2025 ජූනි 10 වෙනිදා Jimin JK 2025 ජූනි 11 වෙනිදා Suga 2025 ජූනි 21 වෙනිදා අනිවාර්ය හමුදා සේවය අවසන් කිරීමට නියමිත දිනයන් වුණා. මේ වෙනකොට ජින් J-Hope අනිවාර්ය හමුදා සේවය අවසන් කරලා තියෙනවා. ඉතින් හැමෝම විශ්වාස කරා 2025 වර්ෂය වෙනකොට BTS සමාජිකයන්ට නැවත බෑන්ඩ් එකක් විදිහට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් HYBE සමාගමේ සභාපති බැං සී හ්යුක් නැත්තම් හැමෝම දන්න බැං PD එක්තරා සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තියෙනවා BTS කණ්ඩායම 2025 වර්ෂයේදී නැවත එක්වීම බලාපොරොත්තු විය හැකි බව කලින් ප්‍රකාශ කරලා තිබුණත් අනිවාර්ය හමුදා සේවයට බඳවා ගැනීමේදී ඇතිවිය හැකි ගැටලු නිසා එය ඔවුන් නැවත එක්වන වර්ෂය බවට ස්ථිරව ප්‍රකාශ කරන්න බෑ කියලා. ඉතින් මේ වර්ෂයේ ජූනි මාසයේ වෙනකොට BTS සමාජිකයන් තමන්ගේ අනිවාර්ය හමුදා සේවා කාලය අවසන් කිරීමට නියමිතයි. ඉතින් එයාලා හමුදා සේවය අවසන් වුණු ගමන්ම සංගීත කටයුතු ආරම්භ කරයිද කියන එකත් ෆෑන්ස්ලා අතර තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි අසුභවාදී නොවි සමාජිකයන්ගේ පෞද්ගලිකත්වයටත් ඉඩ දීලා එයාලට එයාලගේ සංගීත කටයුතු පටන් ගන්නකම් බලාගෙන ඉමු.